වෙල්කම් කියලා පිළිගන්න ඔයගොල්ලෝ අදත් ටෙක් කෝඩර්ස් වෙදින් ගේන තවත් වීඩියෝ එකකට. ඉතින් අද ආවේ අපේ ටිම් කුක් බොසාගේ මොලේ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ තමයි iPhone 16 එක රිලීස් වුණා. ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න ගොඩ දවසකින් try කරා. ඒත් ඒක ගැන දේවල් හොයලා මගේ අදහස ඒක ගැන ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුවා. ඉතින් ඇත්තරම 16 එක වටිනවද සහ 16 එකත් එක්කම යන්න පුළුවන් ඔයගොල්ලන්ට වෙන ඔප්ෂන් තියනවාද මොනවද කියලා තමයි අද මම වීඩියෝ එකේදී කතා කරන්නේ. එහෙනම් අපි ගිහින් බලමු වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරමු මෙන්න මේ 16 එකට අපිට මොනවද හම්බ වෙන ෆීචර්ස් කියලා. ඔයගොල්ලන්ට හම්බ වෙනවා 6.1 inch OLED display එකක් හම්බ වෙනවා. මේකත් ඉතින් මෙයාලගේ කලින් ඩිස්ප්ලේස් වගේම 60 Hz තමයි. ඕකත් ලොකු කම්ප්ලේන්ට් එකක් ගොඩක් කට්ටිය දාන. ඒක නම් මම පෞද්ගලික ලොකුට කන්සර්න් කරන්නේ නැති දෙයක්. මොකද iPhone එකකට 16 Hz ඩිස්ප්ලේ එකක් තිබ්බ කියලා ඒක අර UI එකේ ස්මූත්නස් එක තියෙන හින්දා අපිට ඒක ලොකුට නොටිස් වෙන්නේ නැහැ Android එකක් වගේ. ඒකින්ද මම මේක ලොකුට කන්සර්න් කරන්න කියලා ඔයාලට කියන්නේ නැහැ. ඒත් එක්කම හම්බ වෙනවා සිංගල් කැමරා සෙටප් එකක්. 2025 දී 1,90,000ක ෆෝන් එකක තියෙනවා. ඕකත් ලොකු ප්‍රශ්නයක්. හැබැයි තියෙන කැමරා එක ගොඩක් ක්වොලිටි. iPhone 16 එකට සේම්ම කැමරා එක කියලා කියන්නත් පුළුවන්. ඒත් එක්කම මෙයාලා මේකේ MagSafe feature එකත් අයින් කරලා තියෙනවා. අපිට most affordable iPhone එක දෙන්න ඕන හින්දා. ඉතින් ඕකත් ලොකු අවුලක්. මොකද MagSafe පාවිච්චි කරන කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් මෙයාලගේ ඇසසරිස් එක ඔක්කොම අයින් කරන්න වෙනවා මෙයාලට එහෙම. MagSafe කියන එක වෙනම අතල්ලයක් නැතරම්. ඒත් එක්කම තව මේකේ ඩයිනමික් අයිලන්ඩ් එක අපිට බලා ගන්න නැහැ. ඉතින් ඒකත් අවුලක්. ඔයගොල්ලන්ට මේකේ අර නිව් කැමරා බටන් එක බලා ගන්න බෑ. හැබැයි ඔයගොල්ලන්ට 16 එකට ගියොත් මේ කැමරා බටන් එක බලා ගන්නත් පුළුවන්. අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකකුත් තියෙනවා. MagSafe ඇසසරිස් සපෝට් කරනවා. ඒත් එකම ඩයිනමික් අයිලන්ඩ් එක තියෙනවා. මේ වගේ තව ෆීචර්ස් ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට මෙන්න මේ 16 එකට ගියොත්. මේ 16 මොඩල් එකෙන් නැතුව. ඉතින් ඔයගොල්ලන්ට මේ 16 එක ලංකාවේ 1,90,000ක් විතර දීලා ගන්න වෙනවා මේ වෙනකොට. හැබැයි 16 එක වෙන්නේ 2,25,000ක් වගේ. ඉතින් මේ ප්‍රයිස් ගෑප් එක බැලුවොත් ගයිස් ඇත්තටම ලොකු ගෑප් එකක් නැහැ. පොඩි ප්‍රයිස් ගෑප් එකක් තියෙන්නේ. ඉතින් මහා ඇත්තටම මෝඩ වැඩක් මේ 16 එකට යන එක. ඔයගොල්ලෝගේ සල්ලි අපරාධේ. මේක මගේ පෞද්ගලික අදහස. මම නම් කියන්නේ ඔයගොල්ලෝ 16 එකට යන්න ඉන්න කෙනෙක් නම් දෙපාරක් නෙමෙයි තුන් පාරක් නෙමෙයි හතර පාරක් හරි හිතලා ඔයගොල්ලෝ තීරණය කරන්න ඔයගොල්ලන්ට යන්න වෙන ඔප්ෂන් එකක් නැද්ද කියලා. මොකද මේක Apple ලගේ මාකටිං ගිමික් එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේ 16 එක iPhone SE එක SE4 එක එන්න තිබ්බේ. ඉතින් මෙයාලා SE4 එක වෙනකොට තමයි මේ 16 කියලා letter E එක දාලා වෙනම ලයින්අප් එකක් කරේ මේක. ඒගොල්ලෝගේ මාකටිං ස්ටෑන්ඩ් අවුට් වෙන්නයි ඒගොල්ලෝගේ මොකක් හරි ගිමික් එකක් ඒක. මේක මෙයාලා most affordable iPhone එක කියලා එළියට දැම්මේ ඇයි කියලා හිතාගන්න බෑ මට නම්. මොකද 1,90,000ක් කියන්නේ ඇත්තටම කිසිසේත්ම affordable නැහැ ලංකාවේ ඉන්න කෙනෙක් තරම්. ඔව් එයාලා USA වල රිලීස් කරා තමයි. හැබැයි අපි හොඳට මොලේ පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ඊට වඩා යන්න ඔප්ෂන්ස් තියෙනවා. ඔයගොල්ලෝ iPhone එකක්ම ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට බජට් එක 1,90,000ට යන්න බෑ. මට මෙච්චරමයි තියෙන්නේ වගේ එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට iPhone 15 එකට යන්න පුළුවන් මේ 16 එකට වඩා. ඒක ඇත්තටම හොඳයි කියලා මම රෙකමන්ඩ් කරනවා. මොකද හේතුව ඒකේ තියෙන බ්‍රෑන්ඩ් නිව් ඩිසයින් එක. ඒකේ 15 එකට තියෙනවා ඇත්තටම 16 එකට වඩා ලස්සන ඩිසයින් එකක්. ඒත් එක්කම ඩයිනමික් අයිලන්ඩ් එක තියෙනවා. මේකත් ගොඩක්ම මාර ලස්සන ෆීචර් එකක් ගයිස්. ඔයගොල්ලෝ යූස් කරලා නැත්නම් ඩයිනමික් අයිලන්ඩ් එකට ආස කෙනෙක් නම් ඔයගොල්ලොන්ට 16 එකට ගියත් ඒ ඩයිනමික් අයිලන්ඩ් එක බලා ගන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අර පරණ iPhone 13 එකේ තියෙන ඩිසයින් එකම තමයි 16 එකේ තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට 15 එකට ගියත් අල්ට්‍රා වයිඩ් සෙන්ස් එක තියෙනවා. MagSafe accessories support කරනවා. ඒත් එක්කම ඩයිනමික් අයිලන්ඩ් එක තියෙනවා. ස්ටයිලිෂ් ඩිසයින් එකක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා 15 එකකට ගියත් ඔයගොල්ලන්ට මෙන්න මේ 16 එකට ගියොත් 15 එකත් එක්ක වෙනසකට තියෙන්නේ A18 කියන chipset එක විතරමයි.
ඉතින් ඔය දේ නිසා ඔගොල්ලො මේකට මෙච්චර ගානක් දීලා ගන්න එක ඇත්තටම බර්ත් නෑ කියලා මම හිතනවා. ඔයගොල්ලන්ට 16 බේස් මොඩල් එකට යන එක හොඳයි මීට වඩා. ඒක මීට වඩා සෑහෙන ෆීචර් පැක් සහ ඒකේ ප්‍රයිස් එක බර්ත් ඇත්තටම. මොකද iPhone වල තියෙන හයි ඩිමාන්ඩ් එකකින් හින්දා කොහොමත් iPhones ටිකක් ගණන් මොකද රිලීසින් ප්‍රයිස් ටැග් එක මාකට් එකේ තියෙන අනිත් ෆ්ලැග්ෂිප් එක බලද්දි ටිකක් උඩින් තියෙන්නේ. ඔව් ඒක ඇත්ත. මම මෙතන කම්පැරිසන් එක කරේ iPhone සහ iPhone අතරමයි. ඉතින් ඔයගොල්ලන්ට හිතනොත් ආනයි මට මේ 16 මිනි එකට යන්න ඕනේ නැහැ. මට වෙන Android එකක් තිබ්බත් කමක් නැහැ කියලා. ඔයගොල්ලන්ට මේ 1,90,000ට යන්න පුළුවන් සෑහෙන ඔප්ෂන්ස් රේන්ජ් එකක් තියෙන Android වල නම් ඔයගොල්ලන්ට Google Pixel 9 එකට වගේ යන්න පුළුවන් 1,90,000කට. ඒත් එක්කම Galaxy S24 එකට වගේ යන්න පුළුවන්. මේ වගේ ඇත්තටම සෑහෙන ඔප්ෂන්ස් තියෙනවා මේ 16 මිනි එකට වඩා. සෝ ඉතින් ඔයගොල්ලෝ දෙපාරක් නෙමෙයි තුන් පාරක් නෙමෙයි පස් පාරක් හිතලා හොඳ තීරණයක් අරගෙන හොඳට හිතලා දන්න අයගෙන නැත්නම් ඔයගොල්ලෝගේ යාළුවෝ කවුරු හරි මේ ෆෝන්ස් වලින් එකක් හරි යූස් කරනවා නම් එයාලගෙන් උත්හාලා ඔයගොල්ලන්ට යන්න පුළුවන් බෙස්ට් ඔප්ෂන් එකට යන්න කියලා මම ඉල්ලන ගමන් අදට වීඩියෝ එක නවත්තනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝස් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න. And see you in the next video.